අයුබෝවන් උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයේ රඳවාගෙන සිටි ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව කියන පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා ලබන මස 3 වනදා දක්වා රිමාන්ඩ් බහරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා. සැකකරු දැඩි ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදර්ගම මහතා හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කරුණු රැසක් අනාවරණය කර සිටියා. සැකකරු සන්තකයේ තිබී දුරකථන 8ක් සොයාගත් බවත් එම දුරකථනවල තිබූ දත්ත මකා තිබූ බවත් පසුව එම දුරකථනවල තිබූ දත්ත නැවත ප්‍රති උත්පාදනය කරගත් බවත් ඔවුන් පෙන්වා දී තිබුණා. එම දුරකථන මගින් ඇමතුම් 8841ක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අතර ඡායාරූප 3,26,671ක් සොයාගෙන තිබෙනවා. ඊට අමතරව දුරකථන පටිගත කිරීම් 1101ක් හා වීඩියෝ දර්ශන 5039ක් සොයාගෙන තිබෙනවා. මේ අතර මෙම ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවන් 20 දෙනෙකුගේ තොරතුරු අනාවරණය වී තිබෙනවා. තවද බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක හමු වී තිබෙන බවටද වාර්තා වී තිබෙනවා. මේ අතර නිරූපණ ශිල්පිනියන් හා නිලියන් 7 දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. දේශපාලඥයින් 9 දෙනෙකු පිළිබඳව ඡායාරූප සහ දුරකථන සංවාදද හමු වී ඇති බවටයි වාර්තා වන්නේ. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවත් බැංකු ගිණුම් 17ක් පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බවටයි ඔවුන් පවසා ඇත්තේ. මොහු රටවල් 13ක ස්ථාන 15කට පමණ ගොස් තිබෙන බවත් මෑතකදී ගිනිඅවි සොයා ගැනීම සම්බන්ධයෙන්ද මෙම සැකකරු ගැන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. සැකකරු වෙනුවෙන් පිණී සිටි නීතිඥ චමින්ද අතුගොරල මහතා කියා සිටියේ සැකකරුගේ විරුද්ධ වාදීන් බැලිසර බන්ධනාගාරයේ සිටින බැවින් බැලිසර හැර වෙනත් ඕනෑම බන්ධනාගාරයක තම සේවාදායකයා රඳවා තැබීමට ක්‍රියා කරන ලෙසටයි. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර සිටියා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.